අලයිකුම් කුවයිට් ඩ්‍රයිවිං ස්කූල් යාළුවෙක් ගත්ත පුරුදු කරන්න. මල්ලි ලංකාවේ කොහෙද මල්ලි වා? මම පුත්තලමේ. පුත්තලම කොහෙද? පුත්තලම් කරතිව්. කරතිව්. ඕකේ මල්ලි. මගේ නම දන්නවද මොකක්ද කියලා? මගේ නම දැන් දවස් 10ක වා පුරුදු කරනවා මම ඩ්‍රයිවිං නේ. මගේ නම කියන්න බලන්න. මම ඔයාලට කියලා තියෙන මගේ නම. මගේ නම අන්සාර්. අන්සාර්. ඔයාලා මතක නැද්ද? දෙපාරක් කියලා දෙනවා හරිද? මේකට මොකද කියන්නේ? පාලම්. පාලම නෙමෙයි මේක හයිවේ ස්ටාර්ට් මල්ලි. හයිවේ ස්ටාර්ට්. පාලම කියන්න එපා හයිවේ ස්ටාර්ට් මොටාර් වේ කියනවා. හරි? මේකට මොකද කියන්නේ? නෝ ස්ටාර්ට්. නෝ ස්ටාර්ට් නෙමෙයි. කියන මොටාර් වේ නෑ හයිවේ නෑ. ඕකේ ලංකාවේ තියෙන නිල් පාටේ. මේ දෙපැත්තෙන් ලංකාවේ තියෙන නිල් පාටේ. හරිද? මේ මොකද කියන්නේ? මේකට මොකද කියන්නේ? නෝ ට්‍රැක්ස්. නෝ ට්‍රැක්. ඕකේ නෝ ට්‍රැක්ස් නෝ ට්‍රැක්. ඕකේ මේකට නෝ රයිට්. අය මේකට නෝ රයිට්. traffic from right side. Traffic time. මේකට මොකද කියන්නේ? Passing. No passing. no passing. මේකට No stop. No parking. ඕකේ අනිත් පැත්ත හරවන්න. මේකට මොකද කියන්නේ? No entry. මේකට මොකද කියන්නේ? Queue. queue නෙමෙයි give way. Queue. ඕකේ මේකට මොකද කියන්නේ? Bumming road. මේකට මොකද කියන්නේ? මේක height. high limit. Height limit. height නෙමෙයි high limit. හරිද? මේකට මොකද කියන්නේ? Roundabout. මේකට No U-turn. මේකට No parking. මේකට No right. right crow Right වංගුවක් තියනවා කියලා කියන ඉස්සරහා වංගුවක් තියනවලු. Hmm. මේක left side එකට වංගුවක් තියනවා කියලා කියන්නේ. Oh. හරිද? මේකට Weight limit. with limit white නෙමෙයි. හරිද? with limit. With limit. මේකට මොකද කියන්නේ? Danger road. danger අයිවා අන්න ඒ වගේ. දැන් ඔයාලට ඉංග්‍රීසි දන්නේ නැද්ද? අර එක්සෑම් එක ක්ලික් කරලා ලියන්න දන්නේ නැද්ද ඔයාලට? லிங்க் வந்தீங்க தானே இந்த லிங்க்ல வந்து இது இங்கிலீஷை கிளிக் பண்ணணும் சரியா எனக்கு ஹிந்திக்குது இப்போ அதுக்கப்புறம் இந்த காரை கிளிக் பண்ணணும் சரியா அதுக்கப்புறம் பாரு எத்தனை கேள்விக்குன்னு பாருங்க 1ல இருந்து 20 கேள்வி வரை காட்டுவீங்க எத்தனை 20 கேள்வி இந்த 20 கேள்வி நீங்க கிளிக் பண்ணி இல்ல வந்து 2 පිළියනතු පරවල්ල දෙකක් වැරදුනට අවුලන්නේ 3ක් වැරදින්න බෑ මල්ලි 3ක් වැරදුනම මම ෆේල් ඒ වර මේක කියවන්න පුළුවන්ද ආ දන්නේ නැද්ද ඔයාලට අමාරුද හරි මේක කියවන්න අමාරුනේ මේ අන්තිම කොටස මොනවාර මතක තියාගන්න මේ විසිබිලිටි කියලා මම මතක තියලා කොයි කාරේ බලලා මේව ක්ලික් කරන්න. ඒ ඔක්කොම ක්ලික් කළා මල්ලි මේව ක්ලික් කරන්න. හරිද? මේ වගේ එක්සෑම් එකේ 9 ක්වෙස්චන් එක ආවේ. මේ වගේ ෆොටෝ එකක් ආව නම් ලේසි. මේ ෆොටෝ එකට මේකද කියලා බලලා ඔයාලට ගහන්න බලන්න කිව් එක කියලා බොරුව දාලා දිනවා. අන්න ඔක තමයි හරි එක. මේ වගේ ෆොටෝ ආව නම් ලේසි. හරි? ෆොටෝ එක බලලා කොයිකද ආන්සර් එක බලලා මේක තුنين එකක් ක්ලික් කරන්න පුළුවන් ඔයාලට. හරිද? මේ 20 ගැවුව ගාම are you want to see ටෙස්ට් එක බලන්න ඕනද කියලා අහනවා. දැන් ටෙස්ට් එක වලට පෙන්නන බලන්න. හරි දැන් පොඩ්ඩක් zoom කරලා බලන්න ඕනේ මේ. මේක තමයි හරි උත්තරේ. මේක කතරි තියෙන්නේ. මේක තමයි හරි උත්තරේ. ඔයා ගහලා තියෙන්නේ මේකට. හරි? මේක හරියට ගහලා තියෙනවා. මේක තමයි හරි උත්තරේ. හරි? මේ කතරි ගහලා තියෙන්නේ. මේ කතරි පොඩි ඉතින් සරින ආන්සර්. අපි ඉදිරින් අඩිචි කිලිங்க. சரியா? இத பாருங்க. இதுதான் கரெக்ட் ஆன்சர். நோ ஸ்டாப்பிங். படிச்சிக்கிட்டு வந்து பஸ் ஸ்டாப்புக்கு வந்து. அந்த மாதிரி நிறைய பிள்ளை இதுதான் கரெக்ட் ஆன்சர். இந்த கத்திரி போட்டிக்கு இதுக்கு இந்த கேள்விக்கு இதுதான் ஆன்சர். அப்போ இதை கொஞ்சம் பார்த்து வாசிச்சு இல்லாட்டி கொஞ்சம் கட்டிச்சு கட்டத்தில் பார்த்து අන්තිම කොටස බලලා මේකට තමයි ආන්සර් කියලා ස්ක්‍රීන්ෂොට් ටිකක් ගහලා තියාගෙන ඊළඟ පාර වා ප්‍රැක්ටිස් කරනවා වාට තේරෙන මොකද්ද ආන්සර් එක කියලා. හරිද?